අය උන්දට ඕවා කරන්න වෙලාවක් නැහැ. ගත්තා ස්කූටරේ ගත්තා පෝරුවක් විතර ෆෝන් එක තියාගත්තා කනේ ගම්ම වටේ යනවා ගෑනු පුතා. ගෑනු කුලප්පු වෙලා ඉන්නේ. ගෑනු කුලප්පු වෙලා. ඒ කුලප්පුවට යන ගමන හසුරුවා ගන්න මෙවුන්දලා සල්ලි හොයනවා. සල්ලි හොයන ක්‍රමේ පස්සේ මං කියනවා. ගෑනු බාගෙට බාගයක් පුතේ බාහිර ඔය තියෙන කම්පැනි වලට බැංකු වලට ණය වෙලා පෞද්ගලික. අරකා සතියෙන් සතියට ඉරිදාට ඇවිල්ලා හෝන් ගහනවා. ඉස්සරහ දොර වහලා පිළිකන්නෙන් පැනලා මානගොල්ලේ ඉඳගෙන ඉන්නවලු අරු යනකම්. ගෑනු හදාගෙන සමිති ණය අරගෙන මිනිහා විකුණ ණය ගෙවා මිනිහා නිවාඩු වෙනකොට පඩිය නැහැ. ගෑණි සැටි අරන් පුතා. සැටිය බිත්තර දාන්නෙත් නැහැ. සැටියේ අල බහින්නෙත් නැහැ. සැටියේ කරල් හැදෙන්නෙත් නැහැ. ඒ හින්දා ගෙවන්න සැටියෙන් බෑ. මිනිහා එවාපු පඩිය අහට්ටයි මෙහට්ටයි හැම තැනටම දීලා විශේෂයෙන් ආමි එකේ ඉන්න අප්පලාගේ ගෑනු, නේවි එකේ අප්පලාගේ ගෑනු, ගුවන් හමුදාවේ අප්පලාගේ ගෑනු ඕකමයි කෙරුවේ. පොලිසිය අප්පලාටද එසේමයි. ආයේ දෙකක් නෑ පුතා. ඒ කිලාගේ තියෙන නොහොබිනාකම් හින්දා ඇයි අඳුරු ගෑනුන්ට බැන්නේ. මම මේ කිව්වේ ඇත්තම කතාව. ඔයාලා මං කියන හැම වාක්‍යයකම මුලට සමහර කියලා දාගන්න. එතකොට සමහර ගෑනු, සමහර මිනිස්සු, සමහර නිලධාරියෝ, සමහර හාමුදුරුවරු, සමහර පූජකයෝ කියලා වැටෙනවනේ. එතකොට සමහර කියන කොටසේ ඔබ ඒකේ නැත්තම් ඔබට ගැටලුවක් නැහැ. ඉන්නවා නම් ඒක ඔබට. එහින්දා උතුම් නොවන මිනිසුන් හැදෙන්නේ ඔවැනි නොමනාකම් මෝඩකමට කළාම. එකෙන් අත මිදෙන්න වීරිය කරන්න. එතකොට අනත්ත් සංහිතෝ ඔබට කවදාවත් විනාශයක් නැතුව ගොඩ නැගුණ හැකි. නැත්තම් උරුම වෙන්නේ විනාශයමයි. සැප පතා යන ගමනේ පුතා තියෙන්නේ අනත්ත් සංහිතෝ අනර්ථකාරී විනාශයක්මයි. ඒක ලංකාවට උරුම වෙලාද නැද්ද? උරුම වෙලා. මම මුලදි කිව්වා ලක්ෂ 4 ගානේ එකෙක් ණයයි කියලා. කෝටි 2ක් සෙනග ලක්ෂ 4 ගානේ වෙච්චාම ගාන හදලා බලන්නකො බින්දු ගාන. කියා ගන්න බැරි තරම් ලොකු ගානක් ඒ තරම් ණය බරින් මිරිකිලා තව අවුරුදු 20ක් විතර යනකොට අර 1800 ගණන් වල සුද්දන්ට යටත් වෙලා ටොකු කෑවාසේම මතු අනාගතයේදී අවුරුදු 20ක් විතර යනකොට පිටරටියෙකුගෙන් හෝ ස්වදේශීය ජාතියකින් හෝ ඔබට ටොකු ඇනලාම ඔබේ හැදෙන වැඩෙන තැනෙන කාට හිරිහැර කරනවා, මරනවා, විනාශ කරලා දානවා. ඒක තමයි ඇත්ත. දැන් ඔය හැදුවාට ආදරේ කියලා ඕකාට පුතා පර ජාතිකයෙක් ටොකු ඇනලා මරණ එක මට මැවිලා පේනවා. හේතුව එතෙන්ට තල්ලු කෙරුවේ ඔබමයි.